ඉබෝවන් ඔන්න ඉතින් මේ වතාවේ සතියක් වගේ ගියා මට වීඩියෝ එකක් ඔයාලත් එක්ක බෙදා ගන්න. මම එක දිගට දවස් දෙකකින් දෙකට කන්ටිනියු වීඩියෝස් අරගෙන ආවනේ. ඉතින් මේ වතාව පරක් වුණාට මට සමා වෙන්න. ඇත්තට මම මේ අර කතා කරන්න පුළුවන් මානසිකත්වයක හිටියේ නෑ. ඉතින් වීඩියෝස් වලට වොයිස් කරගන්න බැරි තත්ත්වයක හිටිය නිසා මට වීඩියෝස් පරක් වුණේ. මම එක පෝස්ට් එකකින් දැම්ම මගේ නංගි අසනීපෙන් ඉන්නේ කියලා. ඉතින් ඒ වෙනකොට එයා පුත්තලම රෝහලේ තමයි හිටියේ. දැන් එයා කොළඹට මාරු කළා නිසා මම පහසෙන් මේ දවස් ගත වෙන්නේ. මොකද අපිට පුත්තලම ඉඳලා කොළඹට දවසක් විතර යනවා ගිහිල්ලා එන්න හැමදේටම. ඉතින් දවසක් කර දවසක් කොහොම හරි මම ඒ වෙනුවෙන් යොදවගෙන මගේ වැඩ ගොඩාක් අතපසු වෙලා තියෙනවා. ඉතින් මගේ නංගි වෙනුවෙන් මේ හැමදේම කරන්නේ. ඉතින් ලොකුම හේතුව ඕගොල්ලෝ ප්‍රගෙන් නිතර කමෙන්ට් දානවා. දන්නේ නැති අය මොකද නැත්තේ ඇයි රිප්ලයි කරන්නේ නැත්තේ මෙහෙමයි කියලා. ඉතින් එයාලට අදහසක් ගන්න තමයි මම ඒක දුන්නේ. විශේෂයෙන්ම කියනවා නම් කොහොමත් හැමෝටම මාරු කාලේ තියෙනවානේ. ඉතින් මම මේ පසු කරන්නේ ඒ වගේ හරිම දුෂ්කර අමාරු කාලයක්. ඉතින් මේ කාලේ පසු වුණ ගමන් මම ඔයාලත් එක්ක මීටත් වඩා මොටිවේෂන් එකෙන් වීඩියෝස් අරන් එන්නම්. මම අද ඔයාලත් එක්ක ගෙනාවේ කැලේට ගිහිල්ලා තිබුණ මගේ වත්තේ කොටසක් සුද්ධ කරලා මායි කිරි අම්මා එකතු වෙලා පුංචි වගාවක් දාගත්තා. මම මේක කරන්න කලින් ඔයාලට කිව්වා මම ඔයාලත් එක්ක බෙදා ගන්නම් කියලා. ගොඩ දෙනෙක් ඒකට හරි කැමැත්තෙන් මාත් එක්ක ඉක්මනින් වීඩියෝ ගේන්න කියලා ෂෙයා කරගෙන තිබුණා. ඉතින් මහා ලොකු දෙයක් නෙවෙයි. හැබැයි මේ කොටසට මේ පෑවිල්ල දවස්වල දැන් ඉතින් වහින්න පටන් අරන්නේ. පෑවිල්ල දවස්වල මේ විදිහට කර කුට්ටම් වෙලා තිබුණ මාන පඳුරු වලට අපි වටේට බවුමක් ගහලා ගිනි තියාගත්තා. මේ තියෙන්නේ අපේ කිරියම්මයි බවුම ගහගත්ත. ඇත්තට මේක කිරියම්ම තනියමයි කරේ. මට බබත් එක්ක එකතු වෙලා දෙන්නම් මේ වැඩේ කරන්න ගියොත් එයාත් ඒ කටු කැලේ රින්ගන නිසා මම එයාව බලාගත්තා. එතකොට මේ අපේ කිරියම්මා ඔය කටු පඳුරු එහෙම දැන් කොටන ගමන් ඉන්නේ. පේනවනේ අපේ චූටි පුතාට සෙල්ලම් කරන්න මෙන්න මේ පුංචි උදැල්ල හදලා අපේ සීයාර ඉස්සර බුලත් පාත්තිය ඇතුලේ කෙටපු මේ උදැල්ල. ඉතින් ඒක එයාට දීලා එයා ඒකෙන් අපේ කිරියම්ම කරන දේ කරනවා. කොච්චර එපා කිව්වත් අහන්නේ නැහැ. ඉතින් ඒ වයසේ ළමයි අපි කරන දේමනේ කරන්නේ. මං කලිනුත් ඒ වගේ වීඩියෝ එකක් ඔයාලක බෙදාගත්තා. හරි දැන් ඔන්න ඒ හැමදේම කරගෙන ඉවර වෙලා දැන් මේ වැහි කාලේ අපි දැන් මේ සූදානම් වෙන්නේ වාණිජ වගාවක් දාගන්න. ඉතින් ඇත්තට මේ වතාව අපි හිතාගත්තේ රටකජු ටිකකුයි කයිපි ටිකකුයි හිටව ගන්නවා කියලා. මොකද මේ හුඟ දවසකට පස්සේ තමයි අපි මේ හරියට වගාවක් දාන්නේ. ගේ සිය නැති වුණාට පස්සේ පළවෙනි පාර තමයි අපි මායි කිරියම්ම එකතු වෙලා මේ වගාවක් දාන්න හදන්නේ. මේ රටකජු සුද්ධ කරගෙන අපි තියාගෙන හිටියේ. ඉතින් ඇත්තටම අපේ නංගි හොස්පිටල් එකට ඇඩ්මිට් කරාට පස්සේ ඇත්තට මේ දේවල් කරගන්න බැරි වුණා. පරක්කුයි චුට්ටක් හිටව ගන්න. හැබැයි ඉතින් මේ විදිහට සුද්ධ කරාගෙන හිටපු ටික අපේ තාත්තයි නංගිත් හිටියා මේ දවසේ. ඒ නිසා තාත්තා අපිට වලවල් ටික සෝදානම් කරලා දුන්නා මේ විදිහට. මම ඒ ටික ඉක්මනින් හිටව ගන්න හදන්නේ. මම මේ කරන දවසට කලින් දවසේ කොළඹ ගිහිල්ලා ඇවිල්ලා තිබුණේ. ඊළඟ දවසේ යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා අර දවසක් කර දවසක් හම්බෙන දවස කියන්නේ පුළුවන් තරම් කරගන්න තියෙන වැඩ ටික හරියට කරගන්නවා. නැත්තම් මේ දවස්වල පොඩ්ඩක් අමාරුයි වැඩ ටික බැලන්ස් කරගන්න. ඉතින් මානසිකව මාරම අසහනයකින් ඉන්නේ. මොකද හිතට සහනයක් නැහැ. කොයි වෙලෙත් දැන් මේ දේවල් ගැන හිතට එන නිසා. ඇත්තටම අපේ පැත්තේ අලි ප්‍රශ්න නිසා සහ ලොකුම ප්‍රශ්නේ ඒක තමයි. අලි ප්‍රශ්න නිසා වගා කරන එක හැමෝම తాවකාලිකව නවත්තලා තිබුණේ. ඉතින් හැබැයි අලි ප්‍රශ්නේ කියලා හැමදාම මේ ප්‍රශ්නේ මැත්තේ නැහිලා ඉන්න බැරි නිසා මමයි කිරියම්මයි තීරණය කරා මේ හරිය සුද්ධ කරලා මේ විදිහට වගාවක් දාන්න. කලින් වතාවකත් මම මේ හරිය හොඳටම සුද්ධ කරගත්තා. හැබැයි මට පරක් වුණා වැහි කාලේ වෙනකොට ඒ වැඩේ කරගන්න. මොකද එතකොට මගේ චූටි බබා ගොඩක් පොඩි හින්දා. දැන් ඉතින් එයාවත් බලා ගන්න ගමන් මේ දේවල් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මමයි කිරියම්මයි තීරණය කරේ මේ හරිය මේ විදිහට වගාවක් දානවා කියලා. මේ අපි ඒකේ මුල් මඩිතාවලම දාගන්න විදිහට මම අද ඔයාලත් එක්ක බෙදාගන්නේ. බලමු ඉස්සරහට කොයි තත්ත්වයට අපි මේ දේවල් පවත්වාගෙන යනවද කියලා. මම ඔයාලත් එක්ක වීඩියෝස් බෙදා ගන්නම්. ඉතින් තියෙන්නේ පුංචි ඉඩක් වුණත් ඒ ඉඩේ මොනවාම හරි දෙයක් හිටවන එක තමයි වටින්නේ කියන එක මට ඔයාලට දෙන්න ඕනේ අදහස තමයි. ගොඩක්ම මම මේ වතාවෙත් එළවලු වගාවක් දාගන්න හැමදේම සූදානම් කරගෙන ඉන්නේ. බීජ සකස් කරගෙන ඉන්නේ. ඉතින් ඒ වැඩෙත් ඉක්මනින්ම කරනවා. එතකොට ඔයාලත් එක්ක බෙදා ගන්නම්. මම අර කිව්ව මගේ නංගි හොස්පිටල් එකට ඇඩ්මිට් කරන නිසා තමයි මට චුට්ටක් හැමදේටම අතවස් වීමක් වුණේ. ඉතින් ඒකට ඔයාලා සමා වෙන්න. හැබැයි මම පුළුවන් විදිහට කොහොම හරි වීඩියෝස් ඔයාලා එක අරන් එනවා. හේතුව දැන් ඊළඟට 20 26 අවුරුද්ද ආරම්භ වෙන්න දැන් තව පුංචි කාලෙනේ තියෙන්නේ. ඉතින් අපි ප්ලෑන් එකක් දැම්ම හදා ගන්න ඕනේ. ඊළඟ අවුරුද්ද සාර්ථකව කරගන්න. මට මාරු සතුටුයි. මම 20 24 අවුරුද්දට වඩා 20 25 අවුරුද්දේ සෑහෙන වැඩ ටිකක් කරගත්තා. ඒව ඔයාලා එක ගොඩක් ඒවා බෙදා ගන්න බැරි වුණා. මොකද කරන හැම
හැමදේම බෙදා ගන්නට වඩා අර කරලා සාර්ථක වෙලා යම් තාක් දුරට හරි සාර්ථකත්වයක් ලැබුවට පස්සේ පෙන්නපුවාම ඔයාලටත් ඒකෙන් අදහසක් ගන්න පුළුවන් නිසා තවත් හේතු කීපයක් මත මම මේ දේවල් හිමීට ඔයාලා එක බෙදා ගන්නවා කියලා හිතාගෙන හිටියේ. මම ඩ්‍රීම් බෝඩ් එකක් එහෙම හදාගත්ත මේ ගිය අවුරුද්දේ අග හරියේදී. ඉතින් ඒකට අදාළව මේ අවුරුද්දේ ගොඩාක් මං ඇචීව් කරගෙන තියෙනවා. ඉතින් ඒ දේවලුත් මම බෙදාගත්තේ නැත්තේ රිසල්ට් එක ඔයාලත් එක්ක අරන් එන්න ඕනේ හින්දා. ඉතින් ඒ දේවලුත් මං අරන් එන්නම් කොහොම හරි. ඊළඟ අවුරුද්දට ප්ලෑන් එකක් තාම මං හදාගෙන නැහැ. ඒ දේවලුත් ඔයාලා එක්ක බෙදා ගන්නම්. මොකද මමත් YouTube එක හරහා බලලා තමයි ගොඩාක් මොටිවේෂන් වෙලා ගොඩක් දේවල් දැනගත්තේ. ඉතින් ඒක මාත් එක්ක එකතුලා ඉන්න අලුත් යාළුවෝ හැමෝටම දැනගන්න නිසා තමයි මම මේ විදිහට කිව්වේ. මොකද ගොඩක් මේ දවස් සෝෂල් මීඩියා එක්කම නියන ගොඩක් අය මමත් එහෙමයි. එතකොට අපි බලන්න ඕනේ එකෙන් අපිට ගන්න තියෙන හොඳ දේවල් එකතු කරගන්න. අපි බලන තප්පරේ වුණත් මොකක් හරි වීඩියෝ එකක් හරි ඒකෙන් අපිට දෙයක් ගන්න තියෙනවා නම් ඒකනේ වටෙන්නේ. ඉතින් ඒ නිසා ආදරණීය ඔයාලා මාවත් බලාගෙන ඉන්නේ. මගෙනුත් මොනවාම හරි දෙයක් ඔයාලට එකතු කරගන්න තියෙනවා නම් ඒක වටින නිසා මං හිතුවා මොන වීඩියෝ එක ගෙනාවත් කාටම හරි ප්‍රයෝජනවත් වෙන විදිහට අරන් එන්න. ඉතින් එහෙම හිතාගෙන තමයි මම කන්ටිනියු වීඩියෝස් අප්ලෝඩ් කරගෙන ආවේ. හැබැයි ඉතින් මට මේ පාර ඒක චුට්ටක් මිස් වුණා. මම කොච්චර උත්සාහ කළත් මට ඒක කරගන්න මානසිකත්වයක් තිබ්බේ නැහැ වොයිස් කරගන්න. හරි ඒ දේවල් අමතක කරමුකෝ. මගේ වීඩියෝ එක බලලා දැන් ඔයාලා නෙගටිව් වෙනවා. එහෙම වෙන්න එපා. මොකද මම මේක තත්ත්වේ කොහොම හරි බැලන්ස් කරගෙන මේ වීඩියෝස් වලට වොයිස් කරන්න හිතාගත්තේ මේකයි. මොන ප්‍රශ්න මොන බාධක ආවත් අපි කරන් යන දේ කරන් යන්න ඕනනේ. ඒ හින්දා ඉතින් මමත් ඔයාලා එක්ක එහෙම කියලා මමත් නෙගටිව් වුණොත් හරියන්නේ නැහැනේ. මගේ හස්බන්ඩ් තමයි මටයි කිරියම්මටයි මේ බීජ ටික අරන් දුන්නේ. මම යාට කියලා රටකචු කිලෝ 3කුයි කයිපි 500කුයි තමයි ගත්තේ ග්‍රෑම් 500ක්. ඉතින් මේ විදිහට රටකචු කිලෝ 3 හිටවල ඉවර කරගත්තා. කයිපි හිටවන එක ඊළඟට පටන් ගත්තේ දවස් 2කට පස්සේ. මේ දවසේ මමයි මගේ කිරියම්මයි විතරයි එකතු වෙලා මේ දේ කරගන්න සිද්ධ වුණේ. මොකද මගේ තාත්තා හිටියේ නෑ අර එදා හදිස්සියේ හිටියට. ඉතින් මේ විදිහට කිරියම්ම වලවල් ටික කපාගෙන යනවා. මම බීජ දාගෙන වලවල් වහගෙන යනවා. මේකෙදි මම මේ පොඩි වීඩියෝස් ටිකක් එකතු කරගත්තා ඔයාලත් එක්ක. මේක ඉවර වෙනකම්ම එකතු කරගන්නත් බැරි වුණා. හැබැයි පුළුවන් විදිහට මේ විදිහට වීඩියෝස් ටිකක් එකතු කරගන්න හිතුවා. රටකජු වගේ නෙමෙයි කයිපි වල බීජ මේ විදිහට දායගෙන යන එක ටිකක් අසිරියි. මොකද මේ බීජ පොඩිනේ. රටකජු බීජ ටිකක් ලොකුයි. සහ මේ එකිනෙක එක වගාවන් වලට ගැලපෙන විදිහට ඒ බීජ දාන්න ඕනේ ප්‍රමාණය, එතකොට ඒ වගේ පරතරය, ඒ කියන්නේ වලවල් කපන්න ඕනේ පරතරය, ඒව හිටවන කාල සීමාවන් මේ හැමදේම එකිනෙකට වෙනස් වෙනවා. ඉතින් අපි පොඩ්ඩක් ඒ දේවල් ගැන හොයලා බලලා කරොත් අපිට මේක සාර්ථකව කරගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් රටකජු හිටවලා ටික දවසකට පස්සේ තමයි කයිපි හිටවන්න ඕන. ඒ කියන්නේ ඒවට අදාළ කාල සීමාවල් වැඩි හිටි කට්ටිය දන්නවනේ වගාවන් කරන අය. ඉතින් මමත් මගේ ලොකු තාත්තගෙන් එතකොට මගේ කිරියම්මා එයාලගෙන් තමයි අදහස් අරගෙන මේ දේවල් කරගන්නේ. නැතුව මට මේ ගැන අයිඩියා එකක් නැහැ. හැබැයි ඉස්සර අපේ ගෙවල් වල මේ දේවල් සාමාන්‍ය දේවල් විදිහට හැමදාම කරපු දේවල්. මම මේ දේවල් කියුවට හැමෝම මෙහෙම කරනවා ඇති. මම මේ කරන හැමදේම ඔයාලා එක්ක බෙදාගන්නේ කාටම හරි මොටිවේෂන් එකක් වෙනවා කියලා මම දන්න නිසා. මොකද මම මොන වීඩියෝ එක දැම්මත් ඒකට එක කමෙන්ට් එකක් හරි එනවා. එයාට එකකින් අදහසක් ගියා කියන එක. ඉතින් ඒක මට මාරම මොටිවේෂන් එකක්. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් මේ විදිහට තමයි මම මේ වැඩේ කරගත්තේ. ඒක බලන ගමන් මගේ අදහස් සාමාන්‍ය රටකජු වගේ හිටවන්නේ ඒව ගැලවෙන කාලය වෙනකොට වැස්ස අල්ලලා බලලා තමයි. මොකද එතකොට ඒව ගලවන්න ලේසිනේ. නැත්තම් අමතර වතුර දීලා තමයි ඒගොල්ලන්ම ගලවන්න වෙන්නේ. ඒ වගේ හේතු තියෙනවා. එක එක බීජ කියන්නේ වලට වෙනස් වෙනවා. දැන් කයිපි වගේ නම් පැවිල්ල කාලයක් එනකොට බලලා නැහැ පිටවට. නැත්තම් ගස්වල සමහර වෙලාවට පැලවෙන්නත් බලනවා. ඒ වගේ එක එක කාල සීමාවන් තියෙනවා. අනික තමයි දැන් මේ වෙනකොට නම් අර මොකද කියන්නේ අර නවීන තාක්ෂණයෙන් හදපු බීජ තියෙනවානේ. එතකොට ඒවා කෙටි කාලීනයි. ඒ දේවල් සාමාන්‍යව තියෙන දවස් 45න් පළදාව ගන්න පුළුවන්. ඒ වගේ එක එක විදිහට දැන් හදලා තියෙනවානේ බීජ. ඉතින් ඒවා හිටවද්දි අපි බලන්න ඕන ඒවට ගැලපෙන කාල සීමාවන් කොහොමද එහෙම කියලා බලලා තමයි ඒවා ඉතින් වගා කරන්න ඕනි. ඊළඟට එළවලු වගා කරන වීඩියෝස් මම ඔයාලා එක්ක බෙදා ගන්නම්. එතකොට ඔයාලටත් අදහසක් ගන්න පුළුවන් වෙන්නේ. මොකද කලින් වතාවේ මම එක දිගට බීජ තවන් දාන තැන ඉඳලා පළදාව නෙලන තැන දක්වාම වීඩියෝස් අරන් ආවා කලින්. ඉතින් ඒවත් දැනටත් මම බලලා මාර මොටිවේෂන් එකක් ගන්නවා. ඒවා බලපුවම මටත් ආසයි වෙනවා නැවතත් වගා කරන්න. ඉතින් ඒ හින්දා මම ආයෙත් ඔයාලා එක්ක මම මේ පාර කරන වගාවත් පෙන්නන්නම්. එතකොට ඒකෙනුත් ඔයාලට
ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙයිනේ. ඒ හින්දා අනික තමයි මේ පාරත් මම තේරුම් ගත දෙයක් තමයි මම මේ කියන්නේ හැමෝටම ප්‍රශ්න එනවනේ සාමාන්‍යයෙන් ජීවිතේ. ඉතින් ඒ ප්‍රශ්නවලදී අපිට මාරම ඒ කියන්නේ හිතට නිදහසක් ගන්න පුළුවන් දෙයක් තමයි මල් වගාව සහ එළවලු වගාව කියන්නේ. පරිසරයත් එක්ක ඉන්නකොට නිකම්ම හිත නිදහස් වෙනවා. මේ දවස්වල මම ඇත්තටම ඉන්නේ මාරව මානසික පීඩනයකින්. ඒක ඔයාලා හිතන්න එපා මම ඔයාලා නෙගටිව් කරන්න හිතන් එහෙම කිව්වේ නෑ. හැබැයි මට මේ මානසික පීඩනය පොඩ්ඩක් හරි අඩු කරගන්න මාරම විදියට ඉවහල් වුණා. මම මගේ මල් තවාන ඊට පස්සේ මම ගාඩන් එක ලස්සන කරගන්න කරන පුංචි දේවල් මට ඒකට මාරම කියන්න තේරෙන්නේ නැති තරම් නිදහසක් හිතට දැනුණා. ඒ දේවල් මම ඔයාලට ඉස්සරහට දිගින් දිගටම නැවතත් වීඩියෝස් අරන් එන්න මොන ප්‍රශ්නාවක් අපි ඒ වැඩේ කන්ටිනියු කරලා යන්න ඕනේ නේ මම කලිනුත් කිව්වා වගේ. ඒ හින්දා ඉතින් බලමු ඉස්සරහට ඔයාලා ඉල්ලලා තියෙන අනිත් වීඩියෝස් උත් අරන් එන්න. මම දිගටම ඒ වීඩියෝස් ඉක්මනින් කන්ටිනියු කරගෙන ඉවරයක් කරලා දාන්න හිතුවේ ඔයාලත් එක්ක බෙදාගෙන. එතකොට ඔයාලටත් අදහසක් ගන්න පුළුවන් නිසා. හැබැයි එකපාරේ කැන හිටපු එකට මට සමා වෙන්න මම පුළුවන් විදියට ඔයාලට එක්ක වීඩියෝස් අරගෙන එන්න. ඉතින් ඔයාලට තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න මම මේ දවස් ටිකේ නම් කමෙන්ට් ටිකක් දාන්න පරක් වුණාට සමා වෙන්න. මම අර ඇත්තටම කාගේවත් වීඩියෝ එකක්වත් බලන්න පුදුසු තත්ත්වයක හිටියේ නැහැ. ඒ කියන්නේ පුංචි වෙලාවකත් හිතේ නිදහසක්වත් ගතේ නිදහසක්වත් නැහැ. මොකක්ම හරි වැඩක තමයි යෙදෙන්නේ මේ දවස්වල. ඉතින් මගේ නංගි කොහොමත් තව ටික කාලයක් හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා තියෙනවා කියලා කිව්වා. මොකද එයාට ප්‍රතිකාර කළේ හරියම අතට සෝ වුණාම තමයි ආගේ ටිකට් කපනවා කිව්වා. ඉතින් ඒ හින්දා කොහොමත් තව ටික කාලයක් මේ කාලේ ඉවසගෙන ඉන්න වෙනවා. ඉතින් ඒ හින්දා තමයි මම හිතුවේ නැවතත් වීඩියෝස් අරන් එනවයි කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ වගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ දේවල් වලට මට ඇත්තටම සමා වෙන්න. මම කලින් වගේ වීඩියෝස් අරන් එන උපරිම උත්සාහයක් දරනවා ඔයාලත් එක්ක. ඒකම තව කියන්න ඕනේ දෙයක් තමයි මගේ ආදරණීය YouTube යාළුවෝ කීප දෙනෙක්ම ඉන්නවා. මට ඔයාලගේ වීඩියෝස් මිස් වුණා බලන්න. ඒ වගේම තමයි සමහර නොදන්න අය මට ඇවිල්ලා ප්‍රයිවට් මැසේජ් වලින් බැනලත් යනවා රිප්ලයි කරන්නේ නැහැ මේවට කියලා. ඇත්තම කිව්වොත් අලුතෙන් එකතු වුණ යාළුවෝ. ඉතින් කලින් ඉඳලා මාත් එක්ක හිටපු අය දන්නවා මට යාළුවා මාරම හයියක්. අනිත් අයත් නොදැනන ඉතින් එහෙම බැනලා යන්නේ. ඉතින් ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. මම ඔයාලගේ ප්‍රශ්න වලට ඉක්මනින්ම උත්තර අරන් එන්නම්. මේ දවස්වල ඇත්තටම අර ෆෝන් එකටත් වඩා මම ඉන්නේ කොහොමද කියන්නේ ෆෝන් එක වැඩි පාවිච්චි කරන්නේ නැති තරම්. ෆෝන් එක ළඟ තිබ්බට විනාඩි 10න් 10ට වගේ කෝල් එනවා. ඉතින් මේ දේවල් එක්ක වැඩ ටික කරගෙන යනවා ඇරෙන්න මට අර මේ දේවල් ගැන ලොකුවට බලන්න කාලයක් ලැබුණ නැහැ. ඉතින් ඒ හින්දා මම ඉක්මනින්ම අර නිකම් මැසේජ් වලට ඔහේ රිප්ලයි එකක් දා යනට වඩා මම කරන්නේ සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මැසේජ් කියවලා කමෙන්ට් කියවලා ඒවට රිප්ලයි එකක් දීගෙන යනවා මගේ අදහස. ඉතින් ගොඩක් වෙලාවට මාව තේරුම් ගන්න අය ඉඳීවි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ගොඩක් ස්තුතියි. හැමදාමත් මට හයියක් වෙලා මාත් එක්ක ඉන්න ඔයාලා හැමෝටම. මොකද ඒක අර මම මගේ channel එක පටන් ගත්තත් එක්කම මට දැනෙච්ච දෙයක් තමයි මාව හරියට නොදැන මගේ වීඩියෝස් වලින් විතරක් මාව දැනගෙන එකතු වෙලා ඉන්න ඔයාලා මාරම මොටිවේෂන් එකක් සහ මට මාර හයියක්. ඉතින් අර ගොඩක් වෙලාවට අපේ ගමේ අය, එතකොට අපිව දන්න අය, අපේ නෑදෑයෝ එයාලා එහෙම ගොඩක් වෙලාවට මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඔයාලා එක බෙදා ගන්න කොහොමද කියලා හිතා ගන්න බෑ. හැබැයි අර අපි සතුටකදී අපිත් එක්ක සමහර අය ඉන්නවා මෙහෙම. අපි ගොඩක් සතුටු වෙන වෙලාවලදී එයාලා අපිත් එක්ක නෑ. එයාලා කැමති නෑ අපි පොඩ්ඩක් සතුටින් ඉන්නවට සහ අපි ඉහළට යනට. අන්න ඒ වගේ අය ඉන්නවා. හැබැයි එයාලම අපි දුකකදී ඉද්දි ඇත්තටම මාරම හයියක් වෙන අය ඉන්නවා අපිට. සමහර අය ඉන්නවා සතුටේදී ගොඩක් ළඟින් ඉන්න. හැබැයි දුක් වෙන අවස්ථාවලදී එයාලා අපෙන් ඈත් වෙන. ඊළඟට සමහර අය ඉන්නවා කොයි කාලෙත් දුකේදී සැපේදී දෙකේදීම අපි ළඟ ඉන්න. ඉතින් ඒ වගේ එක එක පසුබිම් වල අය තමයි අපිත් එක්ක අපේ වටා එකතු වෙලා ඉන්නේ. ඉතින් හැබැයි මගේ YouTube channel එකේ ඉන්න ආදරණීය ඔයාලා හැමෝම වගේ කොයිම අවස්ථාවකත් මාත් එක්ක මගේ හයියට ළඟින්ම ඉන්නයි. ඉතින් මම සතුටින් post එකක් හරි වීඩියෝ එකක් හරි දාපුවාම එයාලා හරි සතුටින් මාත් එක්ක comment කරලා ඉන්නවා. මම දුකෙන් මොකක් හරි එකක් දැම්මත් මම සාමාන්‍යයෙන් එහෙම දානවා අඩුයි. අර හිතට මාරු අවස්ථාවක් આવොත් මම එහෙම දානවා. මොකද ඔයාලගේ වචන ටික මට වටින නිසා. මගේ නංගි මේ වතාවේ අසනීප වුණත් එක්කම මම නිකන් post එකකින් දැම්මේ මගේ නංගි අසනීපෙන් ඉන්න නිසා මට comment එහෙම reply කරන්න පරක්කු වෙවි කියලා. හැබැයි ඒ පුංචි වචනෙට ඔයාලගෙන් මට ලැබිච්ච අර හිතට දැනෙච්ච ඒ සහාය
මට කියා ගන්න තේරෙන්නේ නැති තරම් මම ඒ කමෙන්ට් වලට මාරම හැංගීමෙන් රිප්ලයි කරේ. මොකද මට මාරම ආශිර්වාදයක් වගේ වුණා ඒ වෙලාවේ. මොකද ඒක අර ඒ වගේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක් දන්නව කොහොමද කියලා. ඉතින් ඒ හින්දා ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මම නිතරම මගේ YouTube family එකට මාරම විදිහට ස්තුතිවන්ත වෙනවා. මොකද ඔයාලා හරීම කියන්න තේරෙන්නේ නැති තරම් මානුෂීය අතින් මාරම හොඳ අය. සමහර වෙලාවට මගේ channel එකේ ඉන්නවා මාව දන්න දුරන අය. හැබැයි ජීවිතේට කමෙන්ට් එකක් දාන්නේ නැහැ. සහ මම ඒ ගැන වීඩියෝ එකක් පස්සේ කරන්නම්කෝ. හැබැයි මම ආදරේ මතක් කරනවා ඊට වෙනස් අයත් ඉන්නවා මාත් එක්ක ආදරෙන් එකතු වෙලා. එයාලටත් ගොඩාක් ස්තුතියි. ඔයාලටත් ගොඩාක් ස්තුතියි. ඉතින් ඊළඟට වීඩියෝස් අරගෙන එන්නම්. මම අද කරපු වීඩියෝ එකේ අඩුපාඩු තිබුණොත් ඇත්තටම සමා වෙන්න. නැවතත් වීඩියෝස් අරන් එනකම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.